එක යාචකයෙක් හිටියා. ඔහු ජීවත් වුණේ පරණ අත්තර දාපු සාප්පු සංකීර්ණයක. මේ යාචකයාගේ තනියට ඔහුත් එක්ක බල්ලෝ දෙන්නෙක් හිටියා. යාචකයා ඉතින් තමන්ට ලැබෙන කෑම බීම වලින් ටිකක් බල්ලෝ දෙන්නටත් දීලා ඔවුන්ව බලාගත්තා. දවසක් ඔහු දකිනවා මේ පරණ සාප්පු සංකීර්ණයේ එක කාමරයක් ඇතුළේ ඉඳන් එක බල්ලෙක් නටනට නැට්ටත් වනවන හරිම සතුටින් එළියට එනවා. හැබැයි ඔහුගේ අනිත් බල්ලා එළියට එන්නේ දත්විලිස්සමින් ගොරව හරිම තරහෙන්. සත්තුනේ ඉතින් කියලා හිතන යාචකයා ඒක ගණන් නොගෙන ඉන්නවා. පස්සේ ඔහු තව දවසක් මේ සිදුවීමම දකිනවා. ඒ සැරේ ඔහුට මේ ගැන කුතුහලයක් දැනිලා ගිහින් විපරම් කරලා බලනකොට ඔහු දකිනවර කාමරයේ බිත්තිවල සවි කරලා තියෙන කණ්ණාඩි. බල්ලෝ දෙන්න ඒ කණ්ණාඩි වලින් තමන්ව පේනකොට තමයි මෙහෙම අමුතු විදියට හැසිරෙන්නේ කියලා යාචකයා තේරුම් ගන්නවා. ඉතින් මේ බල්ලෝ දෙන්න ඇයි කණ්ණාඩි ඉදිරියේ දෙවිදියකට හැසිරෙන්නේ? ඒ කිව්වේ එක බල්ලෙක් හරිම සතුටු වෙන අතරේ අනිත් බල්ලා කණ්ණාඩි ඉදිරියේ සෑහෙන කෝප වෙනවා. ඒ ඇයි? ඇත්තටම මෙහෙම හැසිරෙන්නේ උන් තමන්වම දකින විදිය අනුවයි. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ අපිත් අපිට වගේම අපි වටේ රටේ ලෝකේ වෙන දේවල් දැක්කම එක එක තාලෙට හැසිරෙන්නේ අපි ඒ දේ දකින විදිය අනුවයි. දෙයක් වුණාම කෙනෙක් බුද්ධිමත් වගේම කෙනෙක් මෝඩ තාලෙන් හැසිරෙන්නේ එයාලා ඒ ගැන දකින විදිය අනුවයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. හරියට දේවල් දකින්න නම් මුලින්ම හරි දේ ඉගෙන ගන්න. වෙනස පිළිගන්න, වැරදි පිළිගන්න, හන මිටිය බිම තියන්න, නිහතමානීව දේවල් බාර ගන්න. එතකොට ඔයාගේ හැසිරීම ඔයාටත් නොතේරීම බුද්ධිමත් වේවි.